වර්ෂ 2025 නොවැම්බර් 27 වෙනිදා අපේ රටේ සෑම ප්‍රදේශයකම පාහේ ජීවිත දේපල රැසක් විනාශ කරමින් දිත්වා සුලි කුණාටුව හමා ගියා. මේකෙන් අපිට ගොඩාක් හානි වුණා. ඉතින් මේ කුණාටුවට සතියකට විතර පස්සේ ගත්තු වීඩියෝ එකක්. ඔබ දකිනවා ඇති මේ එක්තරා ස්ථානයකින් ඉතා විශාල ජල කඳක් ගලාගෙන යන ආකාරය. මේ මාතලේ ප්‍රදේශයේ පිහිටි නලලිඳක්. මේ නලලිඳක්. මේ නලලිඳකින් අපි සාමාන්‍ය නලලිඳකින් වතුර පොම්ප කරලා තමයි ගන්නෙ. මේ මාතලේ ඉඹුලන්දණ්ඩ ප්‍රදේශයේ පිහිටි නලලිඳක්. ඉතින් මේ නලලිඳෙන් අපි මෝටර් දෙකක් දාලා වෙනදට වතුර පොම්ප කරලා ගන්න ස්ථානයක්. ඉතින් මේ කුණාටුවෙන් භූගත ජල මට්ටම ඉහළ ගිහිල්ලා මාතලේ උමංගඟ සක්‍රිය වෙච්චි එක්තරා අවස්ථාවක් තමයි ඔබට මේ දැක ගන්න පුළුවන්. මාතලේ කිව්වහම උමං ගංගාවට ඊටාම ප්‍රසිද්ධයි. මාතලේ වටා බොහෝ ප්‍රදේශවල ඊටා විශාල ප්‍රමාණයේ උල්පත් අපිට දකින්න පුළුවන්. අපි මාතලේ උමංගඟ ගැන විශේෂ පරීක්ෂණයක් සිද්ධ කරගෙන යනවා. ඔබ අපේ වීඩියෝ බලලා තියෙනවා නම් ඔබ දකින්න නැති ඒවා අපි මේ උල්පත් එකින් එක හොයාගෙන ඒ පිළිබඳව ජනශ්‍රුති ඇසුරෙන් විශේෂ පරීක්ෂණයක් සිද්ධ කරගෙන යනවා. අපි ඒ පිළිබඳ තොරතුරු ළඟදීම එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ ඒ උමංගඟ සක්‍රිය වුණු තවත් එක් අවස්ථාවක්. ඉතා අපූර්ව සිදුවීමක්.